කොහොමද ඉතින් අද අපි ශේෂ්ත්‍ර පොතක් හදමුද? මොකද්ද මේ ශේෂ්ත්‍ර පොතක් කියන්නේ? ශේෂ්ත්‍ර පොතක් කියන්නේ පුතේ අපි විද්‍යාව විෂය ඉගෙන ගන්නකොට අපිට අවශ්‍ය වෙනවා අපේ පරිසරයේ විවිධ දේවල් නිරීක්ෂණය කරන්න. එතකොට මේකට අපිට පරිසරය ඇවිදින්න වෙනවනේ. අපි මේ වගේ පරිසරයේ තියෙන ස්වභාවික දේවල් හරි කෘත්‍රිම දේවල් හරි මේවා නිරීක්ෂණය කරන්න යනකොට අපි ඒකට කියනවා ශේෂ්ත්‍ර චාරිකාවක් කියලා. දැන් මේ ශේෂ්ත්‍ර චාරිකාවක් ගිහිල්ලා අපිට සිද්ධ වෙනවා ඒ ශේෂ්ත්‍ර චාරිකාවේ අපි දැකපු දේවල් එකතු කරගන්න පුංචි පුංචි පරිසරයට හානි නොවන විදියට අපිට එකතු කරගන්න පුළුවන් දේවල් අරගෙන එන්න පුළුවන්. හැබැයි සමහර දේවල් තියෙනවා අපිට අපි ඒව එකතු කරගන්න ගියොත් පරිසරයට හානි වෙනවා. එතකොට අපි මේ වගේ දේවල් වල පොඩි රූප සටහනක් ඇඳ ගන්නවා. එහෙම නැත්නම් ෆොටෝ එකක් ගන්න පුළුවන්, වීඩියෝ කරගන්න පුළුවන්. මේ වගේ දේවල් කරනවා. ඊට අමතරව ඉතින් අපි ওই ශේෂ්ත්‍ර චාරිකාවේ දැකපු දේවල් මේවා අපිට ආපහු ගෙදර එනකොට අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා අපි දැකපු දේවල් ගැන පුංචි සටහන් කරගන්නවා ඒ දකින්න වෙලාවෙදී. එතකොට දැන් මේ සටහන් ලියන්න වෙන්නේ අපිට පන්ති කාමරේදී හරි ගෙදරදී හරි වගේ හොඳට මේසෙක වාඩි වෙලා නෙවෙයිනේ. එතකොට අපිට මේක සටහන් කරගන්න වෙන්නේ පොඩි පොතක. එතකොට මේ පොතට අපි කියනවා ශේෂ්ත්‍ර පොතක් කියලා. දැන් මේ ශේෂ්ත්‍ර පොතක් ගත්තයින් පස්සේ මේක අපි එතන තියාගෙන ලියන්න ඕන එකක්නේ. එතකොට හිතන්නකෝ අපි සාමාන්‍ය එක්සයිස් පොතක් අරගත්තා කියලා. මේ එක්සයිස් පොතක් අරගෙන දැන් අපි මේකේ මේ දැන් ශේෂ්ත්‍ර පොතක් අරගන්නකොට අපිට පුළුවන් ඕන කඩේ තියෙනවා ශේෂ්ත්‍ර පොත් කියලාම හදපු පොත්. ඉතින් මේ අපිට එකක් අරගෙන ඒක සටහන් කරගන්න පුළුවන්. මම මේ අද ඉතින් කරන්න යන්නේ අපි ඉතින් අපේ අම්මලා තාත්තලාට කරදර කරන්න හොඳ නැහැනේ නේද? ඉතින් මේ සමහර වෙලාවල් තියෙනවා ඔයාලගේ අම්මලා තාත්තලාට මේ ශේෂ්ත්‍ර පොතක් මිලට අරගෙන දෙන්න අමාරු වෙනවා. මොකද ටිකක් මිලෙන් වැඩි නිසා මේක. දැන් ඒ කියන්නේ දැන් මේ අපේ සාමාන්‍ය එක්සයිස් පොතක් ගත්තම මේක හොඳට මේ නම් මෙශීලී. එතකොට මේ අපි මේක උඩ තියාගෙන ලියන්න ගියාම හරි කරදරයක් නැවෙනවනේ නේද? ඒ නිසා අපි ශේෂ්ත්‍ර පොතක් විදියට වඩා සුදුසු වෙන්නේ හොඳ හයි කාඩ්බෝඩ් එකක් තියෙන පොතක්. එතකොට මේ ඒ වගේ පොත් ටිකක් මිලෙන් වැඩි වෙළඳපොලේ ගන්න ගියොත්. ඉතින් ඔයාලට එහෙම පොතක් ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන්නේ එහෙම පොතක් මිලට ගන්න අමාරු කෙනෙක්ට මෙහෙ එහෙම නැත්නම් මට තාත්තා කරදර කරනවා කැමති ඔයාට ශේෂ්ත්‍ර පොතක් ගෙදර සාමාන්‍ය මෙහෙම එක්සයිස් පොතකින් හදාගන්න හැටි. එතකොට ශේෂ්ත්‍ර පොතකට පුංචි සයිස් එකේ පොත් ගන්නත් පුළුවන්. අර නෝට්බුක් කියලා තියෙනවානේ මේ එක්සයිස් පොතේ භාග්‍ය සයිස් එකට කාලේ සයිස් එකට වගේ. එතකොට ඒ විදිහට අරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් දැන් ඔයාලා ඉතින් අකුරු ටිකක් ලොකුවට ලියනවා නම් ඊට හොඳ ටික කඩ අරගෙන රූප අඳිනවා නම් ඔයාලට ටිකක් එක්සයිස් පොතක් වගේ ගන්න එක හොඳයි. එතකොට එහෙනම් මම එක්සයිස් පොතෙන් හදන හැටි කියලා දෙන්නම්. ඔයාලට ඕන නම් මේක පුංචි සයිස් එකකට හදා ගන්නත් පුළුවන්. දැන් එක්සයිස් පොතකුත් නැති කෙනෙක්ට ඕන නම් පරණ පොත්වල කොළ ටිකක් එකතු කරලා එහෙම හදා ගන්නත් පුළුවන්. හරිද? එක්සයිස් පොතක් ඉතින් ලොකු මුදලක් වෙන්නේ නැති නිසා මම අද එක්සයිස් පොතකින් හදන හැටි කියලා දෙන්නේ. හරිද? දැන් මේකේ අපි අර කාඩ්බෝඩ් එකක් ගන්නකො මම දැන් අරගෙන මේ එක්සයිස් පොතේ සයිස් එකටම මේ සාමාන්‍ය ඔය මේ කාඩ්බෝඩ් පෙට්ටි තියෙනවානේ කාඩ්බෝඩ් පෙට්ටියකින් කපාගත්ත මේ සයිස් එකට කාඩ්බෝඩ් පෙට්ටියකින් කපාගත්ත කාඩ්බෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. හරි නේද? එතකොට මම කරන්නේ මේ කාඩ්බෝඩ් එක අරගෙන මේ පොතේ කවරේට පිටපැත්තේ කවරේට තියාගත්තා. එතකොට දැන් අපිට මේක මම මෙහෙම අලව ගන්න යන්නේ කවරේට. ඒතකොට කවරේට ශක්තිමත් භාවයක් එනවනේ නේද? ඒකට අපිට පහසුයි ශේෂ්ත්‍රයේදී සටහන් තියාගන්න. දැන් මේක අපිට හොඳට පහසුවෙන් නවන්න පුළුවන් වෙන්න ඕන. දැන් මම මෙතන අරගෙන තියෙන පිටු 120 කොට. ගොඩාක්ම ඊට අතර ලොකු පොත් නම් ඉතින් මම නම් හිතන්නේ ඉතර මේ අවශ්‍ය වෙයි කියලා. ඊට වඩා ලොකු පොතක් ගත්තම අර පොතේ ගන්න කමත් වැඩි වෙන හින්දා අපිට මෙහෙම නවන්න කරන්න ගියාම කරදරයි. දැන් මේ මම කරේ මේ පොතේ කවරේට තියාගත්තා කාඩ්බෝඩ් එක. ඊට පස්සේ අපේ මැද පිටුව හරවගෙන පොත අනිත් පැත්තට නවාගත්තා. තේරුණා නේද? දැන් මෙන්න මෙහෙම නවාගත්තේ අපි පොත සම්පූර්ණයෙන්ම මෙහෙම නවලා තිබ්බත් මේ කවරේ
අපි අලුතෙන් දාන කවරේ පොතේ ලියන්න බාධාවක් වෙන්න හොඳ නැහැ. ඒකයි. හරිද? එතකොට අන්න ඒ විදියට හදාගෙන මම කරන්නේ මේකේ මෙන්න මේ කවරේ කොළ ටික අයින් කරලා මේ කොළ ටික අයින් කරලා මේ කවරේ බෝඩ් එකයි. හරිද? ඒක හොඳට මෙහෙම තියලා අල්ල ගන්නවා. හරි. දැන් මම කරන්නේ මේ විදියට කවර් එකට තියලා ඇතුළට නවාගත්ත කාඩ්බෝඩ් එක තියනවානේ. ඒක මේ විදියට අපි මෙහෙම සම්පූර්ණ පොත සම්පූර්ණයෙන්ම නැවුවත් අපිට කරදරයක් හිට නවන්න පුළුවන් ගන්නට ඔය විදියට නවා ගන්නවා. තේරෙනව නේද? දැන් කරන්නේ මේ කොළ ටික අයින් කරලා මේක කවර් පිටුවකුයි කවරෙකුයි අපේ කාඩ්බෝඩ් එකයි අල්ල ගන්නවා. අල්ලගෙන ඉවර වෙලා මේක මෙන්න මෙහෙම අවශ්‍ය ගන්න තියපන්. දැන් සෙලෝ ටේප් එකක් අරගෙන හරි. ඒක ඔයාලට පේනවා ඇති. මේ පොඩි හිටසක් තියනවා නේද? දැන් ඔයාලට පේනවා ඇති මෙතන පොඩි හිටසක් තියෙනවා. ඒක තමයි අර අපේ කාඩ්බෝඩ් එක නැවෙන්න අවශ්‍ය කරන ඉඩ. කාඩ්බෝඩ් එකේ ඝනකම. දැන් මම කාඩ්බෝඩ් දෙකම සම්බන්ධ වෙන විදිහට සෙලෝ ටේප් එක ඇරුවා. දැන් අපිට හොඳ ඝනකමක් තියෙන කවරයක් ලැබිලා තියෙනවා. නේද? දැන් අපිට ගිහිල්ලා ලියනකොට බලන්නකෝ. හොඳට ඝනකමක් තියෙන. ඒකට අපිට අත උඩ උනත් තියාගෙන මේ සිලින වගේ අත උඩ උනත් තියාගෙන ලියන්න පුළුවන්. ඉතින් මේක ලස්සන කරගමු අපි. අපිට පොතක වැඩක් කරනකොට මේ පොත ලස්සන වුණාම ඒ පොතේ වැඩ කරන්න ආස හිතනවනේ නේද? ඒ නිසා මේ පොත ලස්සන කරගන්න ඕන. මම ඒකට පාවිච්චි කරනවා බ්‍රවුන් පේපර් කොලයක් මංගාව. මේ වෙලාවට තිබුණ බ්‍රවුන් පේපර්. ඔයාලට මේකට ලිමයි කොල ඔයාලට නැති විදිහේ කවරයක් පාවිච්චි කරන්න පුළුවන්.
මම මේකේ සෙලෝ ටේප් තමයි ගලවන්නේ. මොකද මේ අපි ගාව තියෙන ස්ටේප්ලර් එකේ කටු අදින්න නැති වෙන්න පුළුවන්. මොකද මේකේ කවරේ ඝනකම වැඩි නිසා. මෙන්න තියෙනවා අපි හදාගත්ත ශේෂ්ත්‍ර පොත. කොහොමද? ලස්සනයි නේද? එහෙනම් ඔයත් මේක බලාගෙන ශේෂ්ත්‍ර පොතක් හදන්න.